and විශේෂ අවුට්ලට් එකකට ඇවිල්ලා ඉන්නේ. මේ තමයි ඔයගොල්ලෝ බලන්නේ මේ තමයි අපේ තුන්වෙනි අවුට්ලට් එක. අතරම විශ්වකොත්තු ආරම්භය සිද්ධ වෙන්නේ නුගේගොඩ ජුබිලි කණුවේ නෙමෙයි sorry. විශ්වකොත්තු ආරම්භය සිද්ධ වෙන්නේ නුගේගොඩ 7 කණුවේ. නමුත් දැන් මේ අවුට්ලට් එක තියෙන්නේ නුගේගොඩ ජුබිලි කණුවේ. ඔයගොල්ලන්ට අඹුල්දෙණිය පැත්තෙන් එන්න පුළුවන් මේ පැත්තේ නුගේගොඩ අන්තිම පැත්තෙන් එන්න පුළුවන්. ඉතින් ලොකු වෙනස්කම් ටිකක් එක්ක මේ දවස්වලදී අන්තිමට යන නුගේගොඩ අවුට්ලට් එක තව ටිකක් දවසක් කරනවා තව ගොඩක් වෙනස් වෙන්න තියෙනවා. අපේ එතකොට මේකේ කවුද මැනේජර් ඉන්නේ? ඔය ලස්සන ෆොටෝ ගන්න බේස් සුදා දේවල් තියෙනවා. ඉතින් මේක වැඩිදින්න අපේ දිල්ලාර ඉන්නවා. මල්ලි ඔය කම්පියුටර් එකේ වැඩි කම්පියුටර් පොඩ්ඩක් දෙන්න ඉතින් පොඩ්ඩක් ඇතුළේ. ඒ වගේ කම්පියුටර් අපේ ජීවිතේ නෝදා. පොඩ්ඩක් දේවල් කියලා දෙන්න ඕනේ. නොදන්න දේවල් තියෙන්නේ. දිල්ලාර දැන් අදින් පස්සේ නෝල් කස්ටමර් කෙනෙක්ට කිසිම කම්ප්ලේන්ට් එකක් නැතුව කැමරේ මාවත් කිව්වද? CLC රසක ඉක්මනට කොච්චර වෙලාවක් ඇතුළත මිනිස්සු කවුරුහරි දෙනවා. විනාඩි 10ක් ඇතුළත නුගේගොඩ ජුබිලි කණේ අවුට්ලට් එකට අපි කඩින්ච පාලිලෝගිවේ ඉන්නවා. විශ්වකොත්තු මේ දවස්වල අලුත් දීගෙන යනවා වෙනස් දීගෙන යනවා. සීක්‍රයෙන් වෙනස් වෙනවා අලුත් කොල්ල ටික. වැඩේට බෑලා වැඩේ අතට අරන් තියෙනවා. මාඩු සෙට් එකක් ඉන්නවා නුගේගොඩ සෙට් එක අනිත් සියවනක්පයි. අරව ලස්සන කොල්ල ටිකක් ඉන්නවා. ආරාධනා කරනවා නැවත නුගේගොඩ අපේ ආදරණීය පාලිලෝගියට ජුබිලි කණුවට එන්න ඇවිල්ලා අපේ හොට්ලයින් එකට කතා කරලා ඔෆර්ස් ටික එනවානේ. ඔෆර්ස් ටික එනවානේ මේ වෙලාවේ ආවොත් මට 2500 ඔෆර් එක 4000 ඔෆර් එක ඩයිලි ඔෆර්ස් ගන්න පුළුවන්. ඔන්න කපල් කෝටේ මෙන්න පුළුවන් මේකෙදින් මේ අමුතු concept එකකට හදපු ටේබල් සෙට් එකක් තියෙන්නේ. පෙන්නන්න මේ ටික. මේ බලන්න අමුතු අවුට්ලට් එකක් ලස්සන අවුට්ලට් එකක් වෙනස් විදිහක අවුට්ලට් එකක් පාඩ තියෙනවා ඔය අද දවසේ ඕගොල්ලෝ ඌබර් පික්නික් අද දවසේ ඕගොල්ලෝ ඌබර් පික්නික් හරහා ඕඩර් කරනවා නම් 150 කෝප් එක රෑ 9 ඉඳලා 10 වෙනකන් අපේ නුගේගොඩ අවුට්ලට් එකේ තියෙනවා. නාවින්න තියෙනවා. පත්තර මුල්ල තියෙනවා. රාජගිරිය තියෙනවා. ගොඩනෝඩි. එතන වැඩිසර. එච්චරනේ අවුට්ලට්ස් පහ. ඔන්න ඔය අවුට්ලට්ස් පහ යාද ඔෆර් එක තියෙනවා. කෙලින්ම 150 කෝප් එකක් පොඩි කෝප් එකක් නෙමෙයි. දැන් ඔය අනිත් අවුට්ලට්ස් වලට එන්නේ. ඒවට දෙන්න බෑ මට බිසි. හරිද? ඔන්න ඒක try කරන්න මිස්ටර් බොත්තු අලුත් දෙන්න මිස්ටර් බොත්තුගේ බොත්තු අක්කා හොඳ නැත්නම් කමෙන්ට් එකක් දාන්න අපිට thank you so much.